ඔයාගේ පුංචි පැටියාටත් සෙල්ලම් බඩුවක් තෝරනකොට ඒ ගැන හිතලාද සෙල්ලම් බඩුව අරන් දෙන්නේ නැත්නම් තව කෙනෙක් ගත්ත දෙයක් දැකලා සෙල්ලම් බඩුව අරන් දෙන අම්මා කෙනෙක්දවත් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න ඔයාට වැදගත් වෙයි කියලා මට හිතෙනවා. ඔයාගේ පුංචි පැටියක් දැන් ටික ටික ඇවිදින්න පටන් ගන්න ළඟයි නම් ඇවිදින්න හදන පුංචි පැටියෙක් නම් මෙන්න මේ සෙල්ලම් බඩුව ගන්න හිතන් ඉන්න අම්මා කෙනෙක්දවත් නැත්නම් දැනටමත් පුංචි පැටිය ඇවිදිනවා නම් පුංචි පැටියට මෙන්න මේක අරන් දුන්න අම්මා කෙනෙක්දවත්. අද අපි බලමු මේක පුංචි පැටියට සුදුසුද නැද්ද කියලා. ඉතින් මම මේ පෙන්නපු සෙල්ලම් බඩුව ගැන පැහැදිලි කිරීමක් කරොත් දැන් ගොඩක් රටවල් වල ඒ සෙල්ලම් බඩුව රිජෙක්ට් වෙලා තියෙනවා. ඒ කාලේ අර ඉස්සර මට මතකයි ඔය සෙල්ලම් බඩුව ගොඩක් පුංචි බබාලා ඉන්න ගෙවල් වල තියෙනවා. දැන් බෞතරයක් අම්මලා පාවිච්චි කරන්නේ නැහැ. ඒත් දැන් ඒක ටිකක් මොඩිෆයි වෙලා එක එක විවිධ ආකාර වලට ලස්සන කරලා දැන් වෙළඳ පොලේ තියෙනකොට ඒක පාවිච්චි කරන්න ගන්න අම්මලා කීපයක් ඉන්නවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක යාලට වැදගත් වෙයි කියලා මේ මගේ අදහස සහ එතකොට මේ දැන් මේ ලෝකේ දේවල් දැන් අප්ඩේට් වෙනවානේ. මරකොල වීඩියෝ ක්ලිප්ස් දැකලා ඇති. ඕකෙන් පුංචි බබලට ආනි වෙන්නේ කොයි ආකාරයටද කියලා CCTV වලින් වීඩියෝ ක්ලිප්ස් එකෙන් මම දැකලා තියෙනවා. YouTube වල Facebook වල ඕවා අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඔයාලට ඒකෙන් තීරණය කරන්න පුළුවන් මේක බබලට සුදුසුද නැද්ද කියලා. ඕකෙන් වෙන එකම ගැටලුව තමයි ඕකේ රෝදනය අය කරලා තියෙන්නේ. ඒක රෝද වල බ්‍රේක් එකක් නැහැ. බ්‍රේක් එක නැතු ඔටෝ යනවා. බබා කොයිටද කකුල තියන්නේ අඩිය තියන්නේ ඔටෝ යනවා. ඉතින් පොඩ්ඩක් අපි සැලකිල්ල තිබුණ නැත්නම් අම්මලා කාර්ය බවලානේ පුංචි පැටිය දිහා සමහරක් අම්මලා බලාගෙන ඉන්නේ නැහැ. පොඩ්ඩ හරි යව තියලා කුසියට හරි කොයිට හරි යනකොට යාට බ්‍රේක් නැතුව එයා යන වේගෙත් එක යාට කන්ට්‍රෝල් කරගන්න බැරි වෙනවා. එක්ක පඩි පෙලක් තිබුණොත් එතනින් වැටෙන්න පුළුවන්. තියාරි වැදිලා බබාගේ ඔළුව තුවාල වෙන්න පුළුවන්. ඉතින් පුංචි පැටව කියන්නේ තාම චූටිනේ. ඉතින් පුංචි හරි තුවාලයක් වුණොත් ඒක යාලට බරපතල විදියට හානියක් වෙන්න පුළුවන් යාලගේ ශරීරයට. ඉතින් ඒ වගේ සෙල්ලම් බඩුවක් ගන්නකොට දෙපාරක් හිතන්න ඕනේ. ඒ වගේම පුංචි බබා දැන් පුංචි බබාලගේ ක්‍රියාකාරකම් තියෙනවානේ. ඒ කාට කරන්න ඕනේ ක්‍රියාකාරකම්. ඒතර බබා ඉමීට නැගිටලා ඇවිදින එකත් යාලා තනියම කරන්න ඕනේ ක්‍රියාකාරකම්. ඒ වගේම යාලා නැචරලි කරන මූවමන්ට්ස් වලට බාධාවක් වෙන්න පුළුවන්. ඉතින් මට හිතෙනවා අම්මා කෙනෙක් විදියට ඒ වගේ සෙල්ලම් බඩුවක් අරන් දෙන්න කලින් දෙපාරක් නෙමෙයි 3-4 පාරක් හිතන්න කියලා. වෙළඳ පොලේ විවිධාකාර සෙල්ලම් බඩු තියෙනවා. ඕක විතරක් නෙමෙයි විවිධාකාර සෙල්ලම් බඩු තියෙනවා. ඉතින් ඒ සෙල්ලම් බඩු අරන් දෙනකොට ඒ කාට සුදුසු සෙල්ලම් බඩු සහ මේ දේ මගේ බබාට සුදුසුද? මේකෙන් බබාට හානියක් වෙයිද? මේකෙන් බබාගේ බුද්ධියට ප්‍රයෝජනයක් වෙයිද කියලා හිතලා සෙල්ලම් බඩුවක් තෝරලා දෙනවා මිසක් වෙළඳ පොලේ තියෙන අපිට දැක්කම මේක ලස්සනයි වගේ ප්‍රියමනාපයි වගේ තව බබෙක් ඒක පාවිච්චි කරනකොට මගේ බබාට අරන් දුන්නොත් හොඳයි කියන අදහසට බබාට සෙල්ලම් බඩුව අරන් දෙන්නවට වඩා පොඩක් ඒ ගැන කල්පනාකාරී විදිහට හිතලා කරලා සෙල්ලම් බඩුව තෝරලා දෙනකොට ඒව හඳුන්වා දෙන්න කියලා මම ආදරෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඉතින් මේ මගේ එක්ස්පීරියන්ස් එක තමයි ඔයාලත් එක්ක ෂෙයා කරේ. එක්ස්පීරියන්ස් එක කියලා කියන්නේ මම මැරි කරන්න කලින් මේක සමගට අක්ක බලයි දන්නේ නැහැ. මම මැරි කරන්න කලින් අපේ අයියාගේ වයිෆ් එයාගේ චූටි දුවට ඕක අරන් දීලා තිබුණා. ඉස්සර අපේ ගෙදර තිබුණ උඩ තට්ටුවේ තමයි යාලා හිටියේ. එතකොට ඕකෙන් කීප සැරයක්ම වැටලා තියෙනවා. යා කන්ට්‍රෝල් එකක් නැතුව ගිහිල්ලා. ඉතින් ඒක එක්තරා එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මම දැන් අම්මා කෙනෙක් වුණාට පස්සේ මට හිතුණා ආනේ මෙන්න මේක පාවිච්චි කරාම නේද පුංචි පැටියට මේ මානියක් උනේ ඒ දවස්වල දුවට. ඉතින් මේක මගේ බබාට අරන් දෙන්න හොඳ නෑ කියන එක මම ඒ කාලෙම හිතාගත්තා. ඉතින් ඒකත් එක්ක යම් දැනුම මට එකතු වෙලා දැන් මේ සෝෂල් මීඩියා වල දකින්න දේවලුත් එක්ක මට හිතෙනවා බොහෝ වෙලාවට ওই වගේ සෙල්ලම් බඩු බබාලට සුදුසු නැහැ කියලා. ඉතින් යාලා නැචරලි ක්‍රියාකාරකම් කරන එක තමයි වඩාත්ම සුදුසු. එතකොට තමයි යාලාගේ පෞරුෂය වර්ධනය වීමක් වෙන්නේ. ඉතින් මාව විශ්වාස කරගෙන මාව ෆලෝ කරන TikTok එකේ, එතකොට Facebook එකේ, Instagram, YouTube වල මේ හැම එකේම යම් පිරිසක් මට එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒ ෆලෝ කරන අම්මලා, එතකොට ෆලෝ නොකරත් මගේ වීඩියෝ බලන ඒ ගොඩක් අම්මලානේ එකතු වෙලා ඉන්නේ මගෙත් එක්ක. ඉතින් ඒ අම්මලාට මේ මම කියන දේවල් යම් තාක් දුරට ප්‍රයෝජනයක් වෙයි, යම් හදාසක් ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනකොට තමයි මට මේ වගේ යම් හදාසක් එන්න මතුනම් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් ඔයාලගේ අදහස් පාලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් ඔයාලා තීරණය කරන්න බබාලට ඒ කාට අවශ්‍ය සෙල්ලම් බඩු මොනවද, අනවශ්‍ය සෙල්ලම් බඩු මොනවද. එතකොට ඔයාගේ පුංචි පැටියට තරන් දෙන්න ඉන්න අම්මා කෙනෙක් නම් ඒ ගැන දෙපාරක් හිතන්න කියලා මම කාරුණිකව ඉල්ලා සිටිනවා. ඔයාලගේ අදහස් පළයන් කමෙන්ට් කරගෙන යන්න.